කවුද කිරියම්මාවරුන්ගේ දානට යන්නේ? පිරිමි යන්නේ නෑ. ගෑනු යන්නේ. මොන ගෑනුද යන්නේ? ඈ? දරුපල ඇති අම්මලා. දරුවන් නැති අම්මලා තමයි යන්නේ. වඳ ස්ත්‍රීන්ට කිරියම්මාවරුන්ගේ දන් වලට යන්න බෑ. විවාහ වෙලා නැති ස්ත්‍රීන්ට කිරියම්මාවරුන්ගේ දන් වලට යන්න බෑ. විවාහ වෙච්චි දරුපල ඇති අම්මාවරු පමණයි කිරියම්මාවරුන්ගේ දාණයට යන්නේ. ඔය කිරියම්මාවරුන්ගේ දන් වලට යන සියලුම අම්මලා බලන්නකෝ කා වෙනුවෙන්ද ඔබ යන්නේ? පත්තිනි අම්මා වෙනුවෙන් පෙනී හිටින්නනේ යන්නේ. පත්තිනි අම්මාගේ තියෙන දේව ගුණය මොකද්ද? ඈ? මොකද්ද පුතා පත්තිනි අම්මාගේ තියෙන දේව ගුණය? පතිවෘතා සීලය. පතිවෘතා සීලය. ඔය කිරියම්මාවරුන්ගේ දානවලට යන ඔක්කොම පතිවෘතා සීලයෙන් යුක්තද? ඈ? කෙල්ල කාලේ ඉඳලා බලාගෙන එන්න ඔබ අද ගෙදර ගිහිල්ලා මේ වෙලාවේ මෙනෙහි කරන්න එපා. වුන්දර කලන්ත හැදෙනවා. ගෙදර ගිහිල්ලා අද බුදියන්න කලින් හාඳුරුව මෙහෙම එකක් කිව්වාඩේ ඇත්තටම බලන්න ඕනේ තමයි. චිත්‍රපටියක් බලනවා වාගේ පෙනෙయ్యෝ. අවුරුදු 15 විතර ඉඳලා බලාගෙන එන්න කොතෙන්ට එනකම්. කෙටි කතා, නව කතා, සුරංගනා කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය ඔක්කොම බැලුවත් හොඳ මේක බලන්නේ අද රෑ. හොඳ මේක බලන්නේ අද රෑ. ඒකේ පුදුම රංගපෑමක් රංගපාලා තියෙන්නේ මෙවුන්දගේ චරිතේ. ඔව්. ඔයාලා ඔක්කොම බලන්නකෝ ඇත්තටම මේ බණහන් ඇවිලා ඉන්න ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම බලන්නකෝ ඔබේ චරිත කතාව. පුදුම රංගපෑමක් අපි රංගපාලා තියෙන්නේ වෙස් අලාගෙන. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. නපුරු දුෂ්ට චරිත, වල් චරිත, රෞද්‍ර චරිත ඔබ රංගපාලා ඇති. මව් චරිත, පිය චරිත, ස්ත්‍රී චරිත, පුරුෂ චරිත, ඒ වගේ নানা ප්‍රකාර චරිත රංගපාලා